අද මේ කතා කරන්න හදන්නේ හැමෝටම වැදගත් ප්‍රශ්නයක්. හැමෝටම කියන්නේ මේක අම්මලාට තාත්තලාට. සමහරක් වෙලාවට ක්ලාස් යන්න තමන්ගේ දරුවන්ට ජංගම දුරකථන දෙනවනේ විශේෂයෙන්ම ගෑනු ළමයිට. ගෑනු ළමයින්ට ජංගම දුරකථන දෙනකොට මෙන්න මේ ගැන චුට්ටක් අවධානයෙන් ඉන්න. චුට්ටක් අහන්නකො මෙන්න මේ නිවුස් එක පොඩ්ඩක්. 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටින දැරියන්ගේ නිර්වචාය රූප බොරු ප්‍රචාර සිදු කර ලබා ගන්නා පුද්ගලයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශයේ අනුරාධපුර ඒකකයේ නිලධාරීන්ට පැමිණිල්ලක් ලැබී තිබුණා. විමර්ශන ආරම්භ කළ නිලධාරීන් තොරතුරු අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ 2027 හා ඒ ආසන්න වර්ෂවල උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන් ඇතුළත් ටෙලිග්‍රෑම් සමූහයන් වෙත පිවිස ලබා ගන්නා ලද දුරකථන අංක ඔස්සේ එම දරුවන් සම්බන්ධ කරගෙන ඇති බවයි. අදාළ දුරකථන අංක ඔස්සේ මෙම දරුවන් හා සම්බන්ධ වී ඇති සැකකරු තමා ගැහැණු දරුවෙකු බව අඟවමින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ එම දරුවන්ගේ නිර්වචාරූප අන්තර්ජාලයේ ඇති බවත් ඒ බව කාන්තා සහ ළමා අධිකාරියේ ඔන්ලයින් සේවාව වෙත දන්වා ඒවා ඉවත් කර ගන්නා ලෙසයි. පසුව මෙම සැකකරු එම අධිකාරියේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් වංචනික ටෙලිග්‍රෑම් ගිණුමක් සාදා එමගින් දරුවන්ට විවිධ නියෝග ලබා දෙමින් නිර්වචාරූප ගෙන්වාගෙන ඇති බව සඳහන්. මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී මේ ආකාරයට දත්ත හා නිර්වචාරූප ගෙන්වාගෙන ඇති දරුවන් 56කගේ තොරතුරු සැකකරුගේ පරිගණකයේ තිබී හමු වී ඇති අතර ඒ ආකාරයෙන්ම දරුවන්ගේ නිර්වචාරූප ගෙන්වා ගන්නා තවත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී තිබෙනවා. සැකකරු සතුව තිබී පොලිසියට හමු වූ එක් ඡායාරූපයක් වයස 9ක දැරියකගේ වන අතර ඇගේ සහෝදරිය හරහා එම ඡායාරූපය ගෙන්වාගෙන තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්නගත අදාළ ටෙලිග්‍රෑම් ගිණුම සම්බන්ධයෙන් ටෙලිග්‍රෑම් සමාගමින් තොරතුරු ලබාගෙන කළ විමර්ශනයට අනුව මෙම ව්‍යාජ ගිණුම් නිර්මාණය කර හිරිහැර කිරීම සිදු කරන පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබුණා. කෙංගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන මෙම සැකකරු පල්ලේකැලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබුණා. මේකයි කතාව. අවසන් වෙනකන් ඇහුවනේ අද කාලේ දරුවන්ට ඔන්ලයින් ක්ලාස් වලට එක එක දේවල් වලට ඔය ජංගම දුරකථන දෙනවනේ. ඊට පස්සේ ඔය WhatsApp වගේ නෙමෙයි Telegram ඕනෙම දෙයක් එවන්න පුළුවන්. එතකොට දෙමව්පියෝ වශයෙන් අනිවාර්යෙන් තමන්ගේ දරුවා ගැන හොඳට අවධානයෙන් ඉන්න. වයස අවුරුදු 9ක දැරියක්ගේ ඡායාරූපයකුත් යවුවනම් මේ වගේ තිරිසන් බල්ලොන්ට සමහරක් අය සමහරක් දරුවෝ නොදැනුවත් කමින්ම මේ වගේ දේවල් කරනවා. සමහරක් වෙලාවට බය කරලා හරි මේ වගේ දේවල් කරනවා. ඒ වගේ තිරිසන් జాතියක් තමයි ඉන්නේ. තිරිසන් జాතියක්. මේ වගේ තිරිසන් මිනිස්සු තව ලංකාවේ කොච්චරද? ඔය එකෙක් විතරයි මාට්ටුනේ. තව කී දෙනෙක් ඇද්ද? ඔබේ දරුවාත් මේ වගේ දේවල් වලට සමහරක් වෙලාවට නැඹුරු වෙලා ඉන්න ඉඩ තියෙනවා. සමහරක් වෙලාවට මේ වගේ දේවල් වලට මාට්ටු වෙලා ඉන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ජංගම දුරකථනයක් දෙනකොට සෑම වෙලාවකම පරීක්ෂාකාරීව බලන්න. ජංගම දුරකථනයක් දුන්නාට පස්සේ කාටුන් එකක් බලන්න දුන්නා පස්සේ මේක කාටුන් එකක්ද බලන්නේ වෙන මොන හරිද බලන්නේ ගේ කාමරේ දොර වහ ගන්නවද මෙයා මොකද්ද අද වෙනස් වීම ඊයේ හැසිරෙච්ච විදිය අද හැසිරෙච්ච වෙනස මොකද්ද ඉස්කෝලේ ගිහලා ආවට පස්සේ මොකද්ද කරන්නේ ඒ වගේ දේවල් ගැන අනිවාර්යෙන් දෙමව්පිය වශයෙන් අවධානයෙන් ඉන්න. දැන් මේ වගේ දේවල් දිහා බලන්නකොට මේක ඔයාගේ දරුවෙකුට වුණා කියලා හිතන්න. දැන් ඔයාගේ දරුවෙකුට මෙහෙම දෙයක් වුණොත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි කොහොම දරාගෙන මේ වගේ සමාජයට මුහුණ දෙන්නද? තමන්ගේ දරුවෙක්ගේ නිර්වත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදවා හැරියොත් සමහරක් දරුවෝ අද අපේ රටේ බෙල්ලේ වැල දා ගන්නවා. නැත්තම් සීදි නසා ගන්නවා. ඊට පස්සේ නැත්තම් සමහරක් අය බස බොනවා. සමහරක් අය මොනවා හරි දෙයක් කරගන්නවා. ඒ වගේ සිදුවීම් දකින්න ලැබිලා ඇති අන්තර්ජාලයේ සෑම තැනකම. නමුත් ඔබේ දරුවා ගැන ඔබ අනිවාර්යෙන් සිතන්න. විශේෂයෙන්ම අද කාලේ ඉන්න තමන්ගේ දැරියන් පිළිබඳව. සමහරක් වෙලාවට අද කාලේ ඉන්න අවුරුදු 10න් උඩ සමහරක් ළමයි ඉන්නවා තමන් නොදැනුවත් කමින්ම එක එක දේවල් වලට නැඹුරු වෙනවා. සමහර දෙමව්පියන් තමන්ගේ දරුවට ෆෝන් එකක් දෙන්නේ නැහැ. නමුත් සමහරක් දෙමව්පියෝ ඉන්නවා තමන්ගේ අම්මා වැඩ ටික කරගන්න අවශ්‍යතාවය තියෙන නිසා පුංචි ළමයිට ෆෝන් එක දීලා එයාගේ වැඩේ කරගන්නවා. ඊට පස්සේ සමහරක් වෙලාවට සමහරක් අම්මලා ඉන්නවා තමන්ගේ ජංගම දුරකථනය පිළිබඳව හැසිරීමකටවත් දන්නේ නැහැ. නමුත් පුංචි දරුවෝ පාසල් යන්නේ පුංචි දරුවෝ
මේ ජංගම දුරකථනය හසුරවන්න දන්නවා. එයා දන්නවා මේකේ WhatsApp එකට යන්නේ කොහොමද, Telegram වලට යන්නේ කොහොමද, ඊට පස්සේ Google වලට යන්නේ කොහොමද, YouTube වලට යන්නේ කොහොමද, ඒකේ බලන්න ඕනේ මොනවද, නොබලන්න ඕනේ මොනවද, මේ සෑම දෙයක්ම එයා දන්නවා. ඊට අමතරව ඉස්කෝලේ ගියාට පස්සේ එයාලා කතා කරන එක එක විලාසිතා දේවල්. අද මෙහෙම තමයි හිටියේ, ඊයේ මෙහෙම තමයි හිටියේ, අර කෙල්ල මෙහෙමයි, මේ කෙල්ල මෙහෙමයි කියලා සමහරක් වෙලාවට ඒක කතා කරන්න ඉඩ තියෙනවා. අද සමාජය හරිම වෙනස්. ඒ නිසා දෙමව්පියෝ වශයෙන් මේ වීඩියෝ එක මං හිතනවා හැමෝටම වැදගත් වෙයි කියලා. මේක ටිකක් වෙලා අහගෙන හිටියනම් ඔබට තේරුම් ගන්න පුළුවන් සමහරක් වෙලාවට ඔබටත් දරුවෙක් ඉන්න පුළුවන්. ඔබටත් ගෑනු ළමයෙක් ඉන්න පුළුවන්. ඔබ තාත්තා කෙනෙක් නම් ඔබ අම්මා කෙනෙක් නම් ඔබටත් ගෑනු ළමයෙක් ඉන්න පුළුවන්. හැදෙන වැඩින තාම පුංචි ළමයෙක්. හැබැයි 18ට වැඩි නෑ 18ට අඩුයි. ඒ නිසා නැඹුරු වෙලා ඇති මෙන්න මේ වගේ දේවල් වලට චුට්ටක් හොයලා බලන්න. යම් කිසි දෙයක් වෙන්න කලින් ඒ දේ වළක්වා ගන්න බලන්න. මේ දේවල් වළක්වා ගන්න තමයි මේ දේවල් වලට යන්න ඒක නැඹුරු කිරීම අඩු කරගන්න තමයි මම මෙන්න මේ වගේ දේවල් අද කතා කරන්න ඕනි කියලා හිතුනේ. අපි සාමාන්‍යයෙන් සමාජයේ ගොඩක් දේවල් කතා කරනවා. මම ගොඩක් දුරට කතා කරන්නේ මොටිවේෂන් පැත්ත. හැමෝටම වැදගත් වෙන මොටිවේෂන් පැත්තක් තමයි මම කතා කරන්නේ. ඒකට හේතුව තමයි යම් කිසි කෙනෙක් යම් කිසි දෙයකින් අපිට මග හරවා ගන්න පුළුවන් නම් ඒක තමයි මම කරන උතුම්ම දේ කියලා තමයි මට හිතෙන්නේ. සමහරක් අය ඉන්නවා ෆෝන් එක අතර ගත්තට පස්සේ TikTok එකට අනිවාර්යෙන් යනවා. එක්ක TikTok එකට ගිහිල්ලා ඉවර වෙලා සුදු ගමු පිටින් TikTok එකට වීඩියෝ එකක් දානවා. ඊට පස්සේ ඒක අපේ උන් වෙන උන් බලනවා. ඊට පස්සේ ඒක කොටට ඇඳගෙන හිටියානම් ඒකට වෙනම විදියක් හිතනවා. ඒක තමයි අපේ රටේ අද දකින විදිය. ඒ නිසා තමන්ගේ දරුවට පිළිබඳව හොඳට හිතලා බලන්න මොනවා හරි දෙයක් කරගන්න කලින් නැත්තම් සමහරක් වෙලාවට යම්කිසි ෆොටෝ එකක් ලීක් වුණොත් එහෙම ලීක් වෙලා ඉවර වෙලා අවාසනාවන්ත ලෙස තමන්ගේ දරුවා ජීවිතේ නැති කරගන්න ඉඩ තියන්න එපා. දෙමව්පිය වශයෙන්ට මම දෙමව්පියන්ට මේ කරන්නේ ආයාචනාවක්. ඒ නිසා බැගාපත් වෙලා ඉල්ලනවා මෙන්න මේ නිවුස් එක පිළිබඳව හොඳට අවධානයෙන් ඉන්න තමන්ගේ දරුවා පිළිබඳව. හරි. යම්කිසි දෙයක් සමාජයට ඔබට දෙන්න පුළුවන්ද? පණිවිඩයක් දෙන්න පුළුවන්ද? දරුවන්ට දුරකථන දෙනකොට මොනවා හරි දෙයක් කියන්න තියනවද? අදහසක් දෙන්න තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. යම්කිසි අදහසක් තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. අද රටේ දෙමව්පිය වශයෙන් දරුවන්ට ජංගම දුරකථන දෙනකොට ගොඩක් පරිස්සමෙන් ජංගම දුරකථනම්ක දෙන්න. නැත්තම් එයාලා WhatsApp එකට ගිහිල්ලා වීඩියෝ වක් ෂෙයා කරනකොට එයාලා YouTube එකේ ගිහිල්ලා කාටුන් වීඩියෝ බලනකොට Telegram එකේ මේ වගේ දෙයක් ෂෙයා වෙන්න පුළුවන්. එහෙනම් ජය වේවා. මම ටෝක් ඉට් කැලුම්.